ජපන් යන හීන ඉන්න තවත් කෙනෙක් අපිට මුණ ගැහුණා. මේ ඉන්නේ බුද්ධි කොහින්ද ආවේ? මං ගාල්ලේ ඉඳන් ආවේ. ගාල්ලේ ඉඳන් ටිකක් දුර බැහැර ප්‍රදේශයක්. කොළඹ පැත්තට ටිකක් දුරයි. ඉතින් කොමුණත් බුද්ධි දැන් බලාපොරොත්තු වෙන්නේ ජපානයට යන්න. ඒ අවස්ථාව ලැබිලත් තියෙනවා. මේ ලැබිච්ච අවස්ථාව ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. කියාගන්න මේ සතුටක් තියෙන ඉතින්. දැන් පොඩි කාලේ ඉඳන් හීනයක් තිබ්බද ජපන් යන්න? පොඩි කාලේ ඉඳලා හීනයක් තිබ්බා. ඒ හීන ඉතින් හැබැයි උනේ කියලා හිතුනේ. ඒ හැබැයි වෙන්න හීනේදී මේ වගේ තැනක් තෝරගත්තේ ඇයි? දැන් රටේ ඕන තරම් තියෙනවනේ ජපන් භාෂා පාසල්. මේ හෙව්ව ඉතින් හැමතැනම හෙව්ව ඉතින් සමහර ඒවා ෂුවර් නෑ. ඉතින් මෙතන 100% විශ්වාසය කියලා මේ දැනටම තේරෙනවනේ. ෂුවර් නෑ කිව්වේ එහෙම තොරතුරු තියනවද මේ විශේෂම වංචනික කටයුතු සිදු වෙන? වංචනික ඉතින් Facebook එකේ එහෙම බලනකොට මේ පේන එහෙම මේක ඉතින් මේ මම සචි සෙන්සිගෙන් කොහොම හරි දැනගත්තේ මේ තැන සුජීව සෙන්සි හොඳයි කියලා හැමෝම කියනවා. ජපන් මේ යවන එකට. ඇත්තටම හොඳද? මෙතනට ආහ මොකද දැනෙච්ච වෙනස? ඇත්තටම හොඳයි. ඒ කියන්නේ අපි දැන් මුල් ඉඳලම මේ අපිට ඒ කියන්නේ ඉන්ටර්ෆේස් කන් තැන ඉඳලම ඉවර වෙනකම්ම අපිත් එක්ක ඉන්න සුජීව සෙන්සි. දැන් විශේෂයෙන්ම ජපානයේ ගියාම දැන් නවතින තැන් ප්‍රශ්නයක්නේ. දැන් කොහෙද නවතින්නේ සහ කොහොමද අධ්‍යාපනය ලබන්නේ? නොදන්න රටක්, පුරුදු නැති ගෙදර පරිසරය වගේ නෙවෙයි. අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය සාර්ථක කරගන්න මෙතනින් දායකත්වයක් දුන්නද ලැබුණද? හම්බුණා මේ දායකත්වය හම්බුණා මේ සෙන්සි උදව් කරේ හැම දෙයකටම. ඇපාර්ට්මන්ට් හොයාගෙන ඒ හැමදේම මේ හොයලා දුන්නා. දැන් ඒ වෙනුවෙන් මුදලක් දරන්න ඕනේ ඉතින් නේද මේ විශේෂයෙන්ම ඒ සඳහා මොකක් හරි සහනයක් දුන්නද මෙතනින්? මේ මාස දෙකක් ෆ්‍රී. මාස දෙකක මේ ෆ්‍රී එකක් හම්බුණා අපිට. දැන් කොයි වගේ විශ්වාසයක්ද තියෙන්නේ දැන් මේ පැත්තේ ලංකාවේ ගාල්ලේ අම්මයි තාත්තයි පවුලේ කට්ටිය ඉන්නවා. ඔයා ජපානයේ ගිහින් ඉගෙන බලාපොරොත්තු තියෙන ආරක්ෂාව ගැන බයක් නැද්ද? දැන් ගෑනු ළමයි විශේෂයෙන්ම ටිකක් අපි දන්නවා රට යනකොට ඊටාම බයකින් ඉන්නේ. මොකද්ද මේ නොදන්න පරිසරයකට යන්නේ? ආරක්ෂාව තියෙනවද? ඒ ගැන මොකද්ද දෙන්න පුළුවන් සහතිකය? මෙච්චර දුරක් ඉතින් මේ විදිහට ආවයි කියන්නේ ඉතින් ටිකක් ඉතින් මේ ආරක්ෂාවෙත් තියෙන 100% හොඳයි කියලා හිතෙනවා. මෙතනින්ද ඒ ආරක්ෂාව ලබා දුන්නේ කියනවාට ඒ විශ්වාසය ඇති වුණේ මෙතනින්ද? මෙතනින් තමයි ඒ විශ්වාසය ඇති වුණේ. 100%ක්ම විශ්වාසය ඇති වුණේ මෙතනින්. හොඳ අපිත් එක්ක අම්මත් වෙන බුද්ධිගේ එන්නකෝ අපි ළඟට. මොකද හිතෙන්නේ දැන් දුව ජපානයේ යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. දැන් ගෙදර බොහොම ආරක්ෂාවෙන් බලාගත්ත දුව ජපානයට ගිහිල්ලා ඒ ආරක්ෂාව තියේද සහතිකයක් දෙන්න පුළුවන්ද මේ තැන ගැන? පුළුවන් මෙතනින් පුළුවන්. ඇත්තටම මුල ඉඳලම මම සෙන්සික් ගෙදෙට්ට ගියා ඉස්සෙල්ලත් ඒ අවස්ථාවේදීත් මම ඇත්තටම පැහැදීමක් ඇති වුණා. ඒ හින්දා තමයි මම ගෑනු දරුවෙක් ඒ කියන්නේ මට තව පිරිමි දරුවෝ ඉන්නවා. ඒවට ගෑනු දරුවා යැවීම ඇත්තටම සතුටුයි මට. ඇත්තටම කියා ගන්න බැරි සතුටක් තියෙනවා. මේ තැන ගැන මොකද හිතෙන්නේ? දැන් සමහර වෙලාවට අපි දකිනවා විවිධ මුදල් වංචා කරන පුද්ගලයෝ ඕන තරම් ඉන්නවා. ජපන් භාෂාව උගන්වනවා කියලා මුදල් වියදම් වෙන තැන් ගොඩක් තියෙනවා. ලොකු මුදලක් වියදම් වුණාද මෙතනට සහ ඒ මුදල් ආරක්ෂාව ගැනත් මොකද හිතෙන්නේ? මුදල් ආරක්ෂාව ගැන නම් ඉතින් සහතික කරන්න පුළුවන්. ඇත්තටම දැන් මේ ඉච්චර කාලයක් ආපු මේක දෙක එහෙම මුදලක් ගොඩක් වියදමක් මේ දරුවේ නෑ. අපි අවස්ථාවට අවශ්‍ය වෙන විදිහට විතරයි මුදල්ට මේ අපින් වියදම් දරුවෙකුයි. අනික් අයටත් මෙතන නිර්දේශ කරනවද? මොකද කියන්නේ? ඔව් ඇත්තටම හොඳයි මෙතන හොඳයි කියලා මම නිර්දේශ කරන ළමයි තව ඉදිරියට ළමයි යවන්න පුළුවන් නම් ඇත්තටම යවන්න කියලා.